සමන්ගල ආරණ්‍ය සේනාසනයේ තියෙන්නේ අම්පාර මහෝය ප්‍රධාන මාර්ගයේ ඇවිත් බණ්ඩාරදුව සමන්ගල මාර්ගයේ හැරී එන විට සමන්ගල ආරණ්‍ය සේනාසනයට එන්න පුළුවන්. හැබැයි මාර්ගය ටිකක් දුෂ්කරයි. වනයේ මැදින් තියෙන අඩිපාරක් දිගේ අපි සමන්ගල ආරණ්‍ය සේනාසනයේ කඳුමුදුනට යන්න පටන් ගත්තා. මේ වගේ ගල් අතරින් වනයේ මැදින් තමයි මේ සමන්ගල ආරණ්‍ය සේනාසනයේ කඳුමුදුනට යන්න තියෙන්නේ. ටිකක් දුෂ්කර ගමනක්. අදටත් මේ පුදබිමේ භාවනා යෝගී භික්ෂුන් වහන්සේලා වැඩ සිටිනවා. නැගිනහිර පළාතේ තියෙන විශාල ලෙන් දෙක පිහිටලා තියෙනෙත් මේ සමන්ගල ආරණ්‍ය සේනාසනයේ. දුෂ්කර ගමනක යෙදුණු අපට කඳුමුදුනට නැගගත් විට විශාල ගල් ලෙනක් ඉදිරියේ තියෙන බෝගසක් අපට දැක ගන්නට ලැබුණා. ඇතැම් ගම්මුන් පවසන්නේ මෙම බෝධියේ හාස්කම් තිබෙන බවයි. බෝගස ඉදිරියේ තියෙන ගල් ලෙනෙහි භික්ෂුන් වහන්සේලා සක්මන් භාවනාවේ යෙදෙන මළුවක් පවා අපට දැක ගැනීමට හැකි වුණා. අපි සමන්ගල ආරණ්‍ය සේනාසනයේ කඳුමුදුනට යනකොට දවල් 12ට විතර ඇති. ඒත් අපි මේ ඉන්න ගල් ලෙන තුල පුදුමාකාර සිසිලසක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි එම ගල් ලෙනෙන් පහළ තියෙන අනිත් ගල් ලෙනට ගියා. ඒකත් අතිවිශාල ගල් ලෙනක්. එම ගල් ලෙන තුලත් සක්මන් මළුවක් පිහිටා තිබෙනවා. එම සක්මන් මළුවේත් භාවනා යෝගී භික්ෂුන් වහන්සේලා සක්මන් කරමින් භාවනාවේ යෙදෙන බවට කදිම නිදර්ශන තමයි අපිට දැක ගන්නට හැකි වුණේ. ප්‍රදේශවාසීන් නම් කියන්නේ අතීතයේ රහතන් වහන්සේලා විශාල ප්‍රමාණයක් මෙම සමන්ගල ආරණ්‍ය සේනාසන භූමිය තුල වැඩ වාසය කරන්නට ඇති බවයි.